back to back කොටෙක් back. අද වීඩියෝ ගෙනාවේ මගේ YouTube channel එක කරන 10 වෙනි කියාරින් වීඩියෝ වෙන peacock bass කියාරින් වීඩියෝ එක. ඉතින් මේ වීඩියෝ එක ඔයගලන්ට වැදගත් වෙනවා නම් මේ අනිවාර්යෙන් like එකක් දාන්න. තාම මගේ channel එකට subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා all press කරලා තියන්න. ඉතින් අපි යම් boys අපි එක වැඩි කතා නැත අපි වීඩියෝ එකට. හරි ඉතින් මේ peacock bass මාළු ගැන කතා කරද්දී මේගොල්ලෝ හඳුන්වන විද්‍යාත්මක නාමය තමයි Cycla oscillaris කියන විද්‍යාත්මක නාමය. මේගොල්ලෝ හඳුන්වන නම් දෙකක් තියෙනවා. කියන්නේ සාමාන්‍ය මිනිස්සු හඳුන්වන නම් තමයි beautiful කියන්නේ butterfly bass කියලා හඳුන්වනවා. තව පාවන් කියලා මේගොල්ලෝම හඳුන්වනවා. එතන මේ peacock bass මාළු ගැන කතා කරද්දී මේ peacock bass වලට තියෙන සුවිශේෂී හැකියාවක් තමයි මේගොල්ලෝ ෆීඩින් කරන වෙලාවට හැම මාළුවෙක් අතරම තරගයක් තියෙනවානේ. ෆීඩින් කරද්දී පොඩි මාළුන්ට එහෙම තමයි. මොන්ස්ටර් මාළුන්ගේ විශේෂයෙන් ප්‍රෙඩටර්ස් ලගේ මොන්ස්ටර් ප්‍රෙඩටර්ස් ලගේ එහෙම තමයි. ඉතින් ඉක්මනට තරග කරලා කෑම කාලා ජයග්‍රහණ ලබා ගන්න මේගොල්ලෝ වැඩියෙන් දක්ෂයි. ඉතින් මේ මාළු ගැන කතා කරද්දී මේගොල්ලෝ හඳුන්වන නම් කතා කරන්නේ මේගොල්ලෝ ගැන කතා කරද්දී මේගොල්ලෝ මොන්ස්ටර් ටැංක් වල නැතෝ බැරි මාළුවෙක් කියලා තියෙනවා දැන්. සහ ලංකාවේ ප්‍රසිද්ධ වෙලා තියෙන මාළු වර්ගයක්. ඉතින් ඕනම මොන්ස්ටර් ඇක්වේරියම් එකකින් හරි මොන්ස්ටර් ඒ කියන්නේ ඇක්වේරියම් එකකින් normal fish aquarium එකකින් peacock bass ලා ඉන්නවද කියලා ඇහුවොත් හැම වර්ගයක්ම ඉන්නවා. තෙමෙන්සිස් peacock bass කියයි. තව golden peacock bass කියයි. මේගොල්ලන්ගේ ටැංක් මේට්ස් ලා ගැන කතා කරොත් මේගොල්ලෝ හදන්න පුළුවන් පාකු මාළුත් එක්ක පාකු, පිරානා, ඇරවානා, තව RTC, wood catfish, iridescent catfish, බයිෂ්, කිසිංගුරාමි ලොකු කෝයි මාළුත් එක්ක ඔයගලන්ට monster pond එකක් හදනවා නම් මේ මාළු පුළුවන්. තව මේගොල්ලෝ ස්පෙෂල් මාළු වර්ගයක් පුළුවන්. fresh water stangry දන්නවා ඔයගොල්ලෝ මඩ්ඩෝ කියලා අපි හඳුන්වන්නේ. so normal fresh water stangry එක හදන්න පුළුවන්. එතකොට 아무තු ලස්සනක් තියෙනවා. ඉතින් මේ මාළු ගැන කතා කරද්දී මේගොල්ලෝ බිත්තර දාන මාළු జాතියක් නිසා සාමාන්‍ය එක වරකට බිත්තර 50000කටත් වඩා දානවා. ඉතින් මේගොල්ලන්ගේ ආයු කාලය ගැන කතා කරා මේගොල්ලෝ ජීවත් වෙන කාලය ගැන කතා කරොත් අවුරුදු 8ක් 10ක් අතර ජීවත් වෙනවා සහ මේගොල්ලෝ අඟල් 20කට වඩා වර්ධනය වෙන්න සුවිශේෂී වර්ධනයක් තියෙනවා. ඉතින් මේ මාළු ගැන කතා කරද්දී මේගොල්ලෝ ස්වභාවික පරිසරයේදී මේගොල්ලන්ට තර්ජනය වෙන්න පුළුවන් සත්තු ගැන කිව්වොත් මාංශ භක්ෂක නෙමෙයි රාජාලින්ගෙන් මේගොල්ලන්ට උපරිම තර්ජනයක් තියෙනවා. එතන මේ දෙමෙන්සිස් නෙමෙයි මේ peacock bass මුලින්ම හොයාගෙන තියෙන රට ගැන කතා කරලා දකුණු අප්‍රිකාවේ ඇමේසන් ගඟින් සහ ඔර්නොගෝ ගංගාශ්‍රිතව මේගොල්ලෝ හොයා ගන්න පුළුවන් සහ මේගොල්ලන් බලන්න පුළුවන්. මේගොල්ලෝ බලා ගන්න පුළුවන්. ඉතින් මේ මාළු ගැන කතා කරද්දී මේ peacock bass ගැන කතා කරද්දී මේගොල්ලෝ සාමාන්‍යයෙන් බිගිනර් කෙනෙක්ට හදන්න ලේසි නැති මාළු වර්ගයක්. සාමාන්‍යයෙන් මම කලින් කියනවා සහ කලින් කිව්වා වගේ aquarium field එක ගැන හොඳ දැනුමක් තියෙන කෙනෙක්ට පමණයි මේ මාළු හදන්න පුළුවන්. හරි දැන් කියාරින් වීඩියෝ ඉවරයි. මේ වීඩියෝ කොහොමද කියලා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න යන්න පහලින්. අලුත් ඉන්ට්‍රෝ වීඩියෝ එකක් මේ වීඩියෝ එකට ඇඩ් වුණා. ඒ ඉන්ට්‍රෝ වීඩියෝ කොහොමද කියලා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න යන්න. අනිවාර්යෙන් ෆිෂ් කේස් දාපන් කමෙන්ට් එකක්. දාපන්. ඉතින් මේ හරි ඉතින් වීඩියෝ ඉවරයි. ඉතින් ජය වේවා boys. subscribe කරලා එක දෙන්න. කමෙන්ට් කරන්න like කරන්න share කරන්න. ඉතින් ස්පෙෂලි මේ කියන්න ආයෙමත් කියන්න ෆිෂ් කේස් එක කමෙන්ට් එකක් දාපන් ඉන්ට්‍රෝ වීඩියෝ කොහොමද කියලා. හරි ඉතින් හරි subscribe කරලා එක දෙන්න.